Hello everyone, welcome back to my YouTube channel. සෙක්ස් කියන්නේ මූලික අවශ්‍යතාවයක්ද? ඒව නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? සෙක්ස් ගැන තියෙන වැරදි අදහස් මොනවද? අද මේ වීඩියෝ එකෙන් සෙක්ස් කියන්නේ මූලික අවශ්‍යතාවයක්ද කියලා සරලව විද්‍යාත්මකව කතා කරමු. මේ ටොපික් එක ගොඩක් වැදගත්. මොකද මේ ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම නිසා දූෂණවලට ලක්වෙන එක, අතවරයන්ට ලක්වීම වගේ සමාජ හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පාසල් ළමුන්ට විතරක් නෙමෙයි තරුණයන්ටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මූලික අවශ්‍යතා කියන්නේ අපිට ජීවත් වෙන්න අවශ්‍ය දේවල්. සාමාන්‍යයෙන් ආහාර, හුස්ම, ජලය මේවා නැතුව ජීවිතේ රැඳෙන්නේ නැහැ. හැබැයි සෙක්ස් නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒකින්ද සෙක්ස් කියන්නේ සර්වයිවල් නීඩ් එකක් නෙමෙයි. සෙක්ස් කියන්නේ සයිකොලොජිකල් එහෙම නැත්නම් ඉමෝෂනල් නීඩ් එකක්. සෙක්ස් වෙනකොට ඩොපමින්, ඔක්සිටොසින්, එන්ඩ්‍රොෆින් කියන හෝමෝන රිලීස් වෙනවා. මේවට ස්ට්‍රෙස් එක අඩු වෙලා හැපිනස් එක වැඩි වෙනවා. බොන්ඩින් වැඩි. ඒ හින්දා මේ සෙක්ස් කියන දේ මෙන්ටල් හෙල්ත් එකට ගොඩක් වැදගත්. සෙක්ස් සහ රිලේෂන්ෂිප්. මේ සෙක්ස් කියන දේ නිසා පාර්ට්නර්ස්ලා දෙන්න අතර තියෙන ක්ලෝස්නස් එක වැඩි කරනවා. මැරේජ් ලයිෆ් එක ශක්තිමත් කරනවා. විශ්වාසය, ආදරය, සංනිවේදනය, භෞතික ක්‍රියාවන් මේ ඔක්කොම එකිනෙකට සිද්ධ වෙනවා. සෙක්ස් නැති වුණාම ශරීරයට හානියක් වෙනවා කියලා සයන්ටිෆික් ප්‍රූෆ් එකක් අද වෙනතුරු හොයාගෙන නැහැ. සෙක්ස් ගැන තියෙන වැරදි අදහස් මොනවාද? සෙක්ස් නැතුව ඉන්න බෑ, සෙක්ස් නැති වුණාම ලෙඩ වෙනවා. මේ ඔක්කොම මිත්‍යා විශ්වාස. සෙක්ස් කියන්නේ ජීවිතේ කොටසක්. හැබැයි ජීවිතේ මූලික අරමුණක් නෙමෙයි. බැලන්ස් ලයිෆ් එකක් ගෙනියන එක තමයි වැදගත්ම දේ. මේ වගේ තව වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න.